මොකද්ද ඔනි ආසාවෙන් බලා ඉන්නේ? ලස්සන සිංහල කතාවක්. මොකද්ද? දඬුබස් නාමාලය. මාමා මේක බලලා තියෙනවද? ඔව් මම ඔක බලලා තියෙනවා. මේක මේ ජයන් චන්ද්‍රි මහත්මයා තමයි ඔය කතාව නිර්මාණය කරේ. ටෙලිවිෂන් ආයතනයෙන් තමයි නිෂ්පාදනය කරේ. මේකේ අමුතු සටන් කලාවක් තියෙනවනේ. ඒ වගේ රහස්‍යගත සටන් කලාවක් ඇත්තටම සිංහල අපි ගාව තිබ්බද මාමා? තිබුණා පුතේ. අපි ඒක හොයාගෙන යනවා. මාදන් සිටින්නේ බඩල් කුඹුර නගරේ. මොනරාගල සිට පස්සර දෙසට පැමිණෙන විට වම්පසින් නැති මෙම වාසිපන මාර්ගය ඔබට දැකගත හැක. මෙම මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන් කළ විට වාසිපන හන්දිය හමු වේ. මෙම වාසිපන හන්දියෙන් බෝගහ පැලැස් දෙසට තවත් කිලෝමීටර් කිහිපයක් ගමන් කරන විට ඔබට සූර්යාංගම් මඩුවට ළඟා විය හැක. දල වශයෙන් බඩල් කුඹුර නගරයේ සිට සූර්යාංගම් මඩුවට කිලෝමීටර් 9ක පමණ දුරක් පවතී. දැන් මා සිටින්නේ එදා ගිරාගම ලෙස හැඳින්වූ අද ගිරාගම්මන් ලෙස හඳුන්වන ගම්මානයේ. දිරියෙන් දකුණට හැරී මද දුරක් ගමන් කළ විට ඔබට සූර්යාංගම් පිටියට ළඟා විය හැක. දැන් මා සිටින්නේ අතීතයේදී දහසකුත් රණවිරුවන් දේශයට දායාද කළ ඒ ගිරාගම සූර්යාංගම් පිටියේ. ආයිබෝන් චර්නාලොග්ස් වලට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපේ දෝනිත් එදමගෙන් ඇහුවා මොකද්ද මේ අංග සටන් කලාව? මොකද දඬුබස් නාමානය කියන කතාව හරහා ලෝකෙට ගියා මේ අංගම් සටන් කලාව කියලා දෙයක් ශ්‍රී ලංකාවේ තිබුණා කියලා. ඇත්තටම අද මං ආවේ ගිරාගම සූර්යාංගම් මඩුවට. පෙතෙන්ට එනකොට මම දැක්ක අක්කර 5ක විතර විශාල භූමි ප්‍රමාණයක් සුද්ධ කළා ලස්සනට හදලා තියෙනවා. ඇත්තටම මෙතෙන්ට ආවේ එදා සිංහල ගමකට ආපු ෆීලිං එකක් මට ඇත්තටම දැනුණා. ඒ වගේම පුදුම නිස්කලංකකමක් දැනුණා. අද මං ආවේ මේ සූර්යාංගම් මඩුවේ ප්‍රධාන ආචාර්යතුමා හම්බෙන්න. ඒ අනුර සූර්යරත්න මහත්තයා. ආයුබෝවන් ගුරුතුමා. ආයුබෝවන්. අපිට පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද මේ මෙතන වෙන්නේ? ඇත්තටම මොකද්ද මේ තැන කියලා. හරි. මෙහෙමයි සජීව මහත්තයා. මේ ඔය ඇවිල්ලා අද මේ ගිරාගම සූර්යාංගම් මඩුවට. එහෙම නැත්නම් අපි කියනවා අපේ රාවණවුන් වහන්සේ නැත්නම් පුලස් ඍෂිතුමාගෙන් පටන් අරගෙන රාවණවුන් වහන්සේ ගොඩක් මේක සමාජගත කළා රටේ පාලනය සඳහා යොදාගත්ත සටන් ශිල්පයක්. සතුරන්ව මර්ධනය කිරීම සඳහා යොදාගත් සටන් ශිල්පයක්. එතකොට මේ විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ භූමිය පිහිටලා තියෙන්නේ නැත්නම් මේ ගිරාගම සූර්යාංගම් මඩුව කියන එක පිහිටලා තියෙන්නේ රාවණවුන් වහන්සේගේ ශක්ති බල ප්‍රදේශය. ඒ කියන්නේ රාවණවුන් වහන්සේගේ බල අඩවියේ තමයි මේ තියෙන්නේ. ඒකයි අපි විශේෂ වෙන්නේ. ලංකාවේ තුල රාවණවුන් වහන්සේගේ රාජධානිය එහෙම නැත්නම් මේ ශක්ති බල ප්‍රදේශයේ තුල තමයි මේ ගිරාගම සූර්යාංගම් මඩුව කියන එක තියෙන්නේ. එතකොට මේක ඌව වෙල්ලස්සේ මොනරාගල දිස්ත්‍රික්කයට අයිති. ඒ වගේම තමයි ඔය දේව මේ තිස්ස කුමාරයා දුර්ගම් රජතුමාගේ සටම් පුහුණු කරපු චූලාංගිනී පිටියත් ඒ වගේම තමයි රන්දිනි වල සටන පැවැත්විච්ච රන්දිනි වලත් අතර තමයි මේක තියෙන්නේ. එතකොට මේ ස්ථානය ඓතිහාසික විදිහට ගොඩක් වැදගත් වෙනවා. මොකද අතීතයේ සටන් පුහුණු වුණ අංගම් පිටියක් තමයි මෙතන තිබුණේ. ඉතින් එතන තමයි අපි වර්තමානයේ ඒ ස්වභාවයම නැහැ. නමුත් අපි ඒ ස්ථානයේ භූමියේ ඒ විදිහටම පිළිවෙලක් කරලා අපිට හිතුණා වර්තමාන પરම්පරාවට මේ භූමිය හරහා
රාවණාගේ උන්වහන්සේගේ ශක්ති බල ප්‍රදේශයේ තියෙන මේ භූමි හරහා ඒ පාරම්පරික නැත්තම් අපි අතීතින් ඉඳලා පැවතගෙන ආපු මේ අංගන ශිල්පය දායාද කරන්නේ. එහෙම ස්ථානයකට තමයි සජීව මහත්තයා මේ ඇවිත්. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් මට කියන්නකෝ මේ මෙතනින් මොන වගේ දෙයක්ද කෙරෙන්නේ කියන්නේ. මෙහෙම සජීව මහත්තයා දැන් මේ ස්ථානයේ සටන් ශිල්පය ඉගෙන ගන්න නැත්තම් මේ ගිරාගම සූර්යාංගම් මඩුවට එන කෙනෙක්ට අපි උගන්වනවා අංගන් ශිල්පය සහ මේ ශිල්පයත් එක්ක බැඳුන හෙළ ශාස්ත්‍රය කියන කොටස් දෙකම. ඒ කියන්නේ ශිල්ප ශාස්ත්‍රය අපි මෙතන උගන්වනවා ශිල්පය විතරක් නෙමෙයි ශිල්ප ශාස්ත්‍රය කියන පොඩ්ඩක් බාධා කරන ගුතුවා මොකද්ද ශිල්පයකයි ශාස්ත්‍රකයි අතර වෙනස තියෙන්නේ? ඔව්. ගොඩක් වැදගත් ප්‍රශ්නයක් සජීව මහත්තයා අහන්නේ. ඔව් ඇත්තට මේක බොහෝ දෙනෙක් වැඩි අවධානයට යොමු කරන කාරණාවක් මේ ශිල්පයක් සහ ශාස්ත්‍රයක් කියන එක. එතකොට මේ අංගම් කියන එකත් එක්ක බැඳුන ශාස්ත්‍රයක් තියෙනවා. අපි දන්නවා ශිල්පයක් කියලා කියන්නේ අපි මේ ශාරීරික අවයව හුරු කර ගැනීමක් සහ ඒ හරහා සිද්ධ කරන්න වූ කටයුත්තක් නේ. ඒ කියන්නේ අපි කියනවා අංගම් කොටස ඊළංගම් කොටස වගේ අතෙන් පයෙන් සටන් කරන කොටස සහ අවියාවිද භාවිතා කරමින් නැත්නම් අපි කියනවා කඩුව මෙහෙල්ලේ වගේ හෝ ඒවා රීටි මුගුරු වගේ දේවල් භාවිතා කරලා අපි කරන සටනටනේ අපි කියන්නේ ආයුධ වලින් කරන සටනට මේ සජීව මහත්තයා කියන්නේ මේ ඊළංගම් කියලා. එතකොට මේ අංගම් සහ ඊළංගම් මායාගම් ওই තුනම මේ සටන් වලදී භාවිතා කරන කාරණා තුනක්. හැබැයි සටන් ශිල්පියෙක් වෙනකොට මේ ශාස්ත්‍රය කියන එක තියෙන්න ඕනේ. මේ ශාස්ත්‍රයට අයිති වෙන්නේ මේහා බැඳුන දැනුම් සම්භාරයක් තියෙනවා. මොකද අපිට දේ දැනුම් සම්භාරය නැතුව කෙනෙක් එක්ක සටන් කරන්න බෑ. දැන් අපි හිතමුකෝ සජීව මහත්තයා මාගෙත් එක්ක සටනට ආව කෙනෙක් නම් මට පුළුවන් වෙන්න ඕන සජීව මහත්තයා දැකගම සජීව මහත්තයා තේරුම් ගන්න. ඔබ මොන જાතිය පුජ්‍යලේද කියලා. මොකද ඔබ දකින්න පළවෙනි වතාවේ ඔයා තේරුම් ගන්න. එතකොට අපි ඒ වෙනුවෙන් උගන්න දේහ ලක්ෂණ විද්‍යාව. ඒ වගේම තමයි ආබාධිතත්වයක් ශරීරයක આવොත් අපි දැනගන්න ඕන ශාරීරියේ ස්වභාවයේ ශරීරයක් වැඩ කරන්නේ කොහොමද? මේ ලේ ධාතුව ගමන් කරන්නේ කොහොමද නේ? මේ ප්‍රාණවායුව ගමන් කරන්නේ කොහොමද? මේ ටික දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි කෙනෙක්ට අක්කල සුවපත් කරගන්න පුළුවන්. සහ කෙනෙක්ගේ ප්‍රාණය නිරුද්ධ කරන්නත් පුළුවන් මේ හරහා දැනගත්තොත් මේ ප්‍රාණවායු කොහොමද වැඩ කරන්නේ කියලා දැනගත්තොත් එතකොට ඔන්න ඔයහා බැඳුන ශාස්ත්‍රයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. එතකොට තවත් තියෙනවා වෙදකම තියෙනවා, ජ්‍යොතිෂ විද්‍යාව තියෙනවා. මේ බගන චිකිත්සාව කැඩුම් බිඳුම් පැතිකඩ තියෙනවා. ඉතින් මේ වාගේ බොහෝ කාරණා එක්ක නැත්තම් මේ හිල දැනුම මේ ස්වභාවික පරිසරය, මේ භාවනා ක්‍රම, මේ විදිහේ මහා දැනුම් සම්භාරයන් ගොඩක් අපි මේ ස්ථානෙදී ලැබලා දෙනවා. එතකොට මේ හරහා තමයි සම්පූර්ණ අංගම් ශිල්පයක් සහ ශාස්ත්‍රයක් නේ. නැත්තම් මේ ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනෙක් බාටපත් වෙන්නේ. මම සජීව මාත්‍ර හොඳ කාරණාවක් කියන්නම්. දැන් අතීතයේ තුල මේ රජ කෙනෙක් නිර්මාණය වෙන්නේ ගුරු ගෙදරට ඇවිල්ලානේ. අපි අහලා තියෙන කතන්දර අනුව මේක හරි 100%ක් සත්‍යයි. මොකද මේ රජ කෙනෙක් වෙනවා නම් එයාට මේ ශිල්ප ශාස්ත්‍ර කියන කාරණා දෙකම පුළුවන් වෙන්න ඕන. ඒකට හේතුව තමයි ශිල්පයක් විතරක් ඉගෙන ගත්තට ඔළුව හැදිලා නැහැ. එහෙනම් මේ ශාස්ත්‍රයක් පුළුවන් වුණොත් තමයි මේ හොඳ පාලකයා නිර්මාණය වෙන්නේ. හොඳ නායකයෙක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි මෙතන බිහි කරන ශිල්පධාරියා නැත්තම් මේ අංගන් ශිල්පියා හොඳ නායකයෙක්. මේ ශාස්ත්‍රයක් දන්නවා ශිල්පයක් දන්නවා. එතකොට හොඳ නායකයෙක් බිහි කරන්නේ. එතකොට ඒක නිසානේ අපි මෙතන මේ ආකල්ප සංවර්ධන එහෙම නැත්තම් නායකත්ව පුහුණු අපි කරනවා. එතකොට හැබැයි අපි මේ කරන්නේ මේ බටහිර ක්‍රමවේදයට නෙමෙයි අතීතයේ තිබුණ නායකින් පුහුණු කරපු ක්‍රමවේද වලට අපි මෙතන කරනවා. එතකොට කාට හරි නායකත්ව පුහුණුවක් නැත්තම් නායකත්ව හැකියාවන් වර්ධනය කරන්න එහෙම නැත්තම් ආකල්ප වර්ධනය කරගන්න අවශ්‍යයි නම් අපි මේ භූමියේ නැත්තම් අපි මේ ගිරාගම සූර්යාංගම මණ්ඩුවේ ඒ කටයුත්තත් කරනවා. එතකොට මොකක් හරි දැන් තියෙනව නේද ඔය රජේ ලියාපදිංචි කතාවක් මොකක් හරි ඔය දැන් කලායතනයක් හරි මොකක් හරි දෙයක් භාවිත කරනවා නම් රජේ ලියාපදිංචි මෙතන කරන්න ඕනි කියලා මොකක් හරි කතාවක් මට ඇහිලා තියෙනවා. ඔය කට්ටිය යාළුවෝ කියනවා එහෙම. ඇත්තටම මෙතන ඒ වගේ ලියාපදිංචි විච්ච තැනක්ද? ඔව් ඇත්තටම සජීව මහත්තයා මේ අපේ ගිරාගම සූර්යාංගම මඩුව කියන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක්. ඒ කියන්නේ රජය ලියාපදිංචි මේක. එතකොට අපි රජයේ ලියාපදිංචි සහතිකයක් එක තමයි අපි දෙන්නේ. එතකොට අපි මෙතන පුහුණු වීමක් කරන කෙනෙකුට රජය පිළිගන්න සහතිකයක් අපි නිකුත් කරනවා. ඒ කියන්නේ වර්තමාන විදි ගොඩක් දෙනෙක් අපි සහතික බලාගෙන ශිල්පයක් හදාරනවා නම් ශාස්ත්‍රයක් හදාරනවා නම් ඔහුට ඇත්තටම අපි මේකේ සහතිකකුත් නිකුත් කරනවා රජයේ පිළිගන්න සහතිකයක්. හැබැයි තවත් පිරිසක් අපිත් එක්කනවා සහතිකයට වඩා ඇත්තට මේ ශිල්පය සහ ශාස්ත්‍රය ඔවුන්ට වටිනාකමත් එක්ක ඊළඟට භාවනා වැඩසටහන් අපි කරනවා. මේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන පිරිසුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආයතනේ අපි මෙහෙම කරගෙන යනවා. මට පුංචි ප්‍රශ්නයක් ආවා ගුරුතුමා.
මේ ඇත්තට මෙතෙන්ට කවුරු එනවා නම් ඉගෙන ගන්න. මොන වගේ දේවල්ද එයාට මෙතන ඉගෙන ගන්න පුළුවන්. මොකද හේතුව මම දකින්නවා දැන් හැම වෙලේම සමාජය ගත්තොත් එහෙම බලන අත ඉස්සර නම් තිබ්බේ වෙන දේවල් දැන් තියෙන්නේ ආයිස් මද්ද්‍රව්‍ය ඕ. එකෙන් තරුණ පරපුර ඇත්තටම කිව්වොත් හිතාගන්න බැරි තරම් අගාධයකට යනවා. එතකොට ඇත්තටම ඒ වගේ තත්වයකින් මුදව ගන්න මේ වගේ ශිල්පයකින් මෙතෙන්ට කෙනෙක් ආවොත් එයාට හැකියාවක් තියෙයි. ඔව් සජීව මහත්තයා මෙහෙමයි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඉස්සෙල්ලත් ඕක මැවුවා නමුත් මේ උත්තරේ චුට්ටක් වෙන පැත්තකට ගියා. ඇත්තටම සජීව මහත්තයා මෙහෙම. මෙතට එන කෙනෙක්ට මම මුලින්දලා කියන්නම් කොහොමද එයාට ඉගෙන ගන්න කියලා. මුලින්ම ඇත්තටම කෙනෙක් අපි ශිල්පේ හදාරන්න නැත්නම් ශිල්ප ශාස්ත්‍රය හදාරන්න ආවට පස්සේ අපි ඇත්තටම බලනවා ඔහුගේ මේ ශරීර සෞඛ්‍ය. දැන් ගොඩක් කලකට අපි දන්නවා වර්තමාන වෙද්දී විවිධ ක්‍රියාකාරකම් එක්ක අද හරි රෝගී ඉන්නේ සජීව මහත්තයා මේ. ගොඩක් රෝගී තත්ත්වයන් එක්ක සීනි වලට බෙහෙත් ගන්නව නැත්නම් කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්නව නැත්නම් මොනවා හරි එක්ක ප්‍රෙෂර් කියයි පොත් හදාගෙන බෙහෙත් ගන්න පිරිසක් අපේ සමාජය අද බිහි වෙලා තියෙන්නේ. ඒකට එකක් තමයි බලපානවා ආහාර රටාවත් බලපානවා. ඒ වගේම තමයි අපිට තිබුණ හෙළ දැනුමට පයින් ගහලා මේ භූමියේ තිබුණ හෙළ දැනුමට පයින් ගැහුවා. මොකද මේ භූමියට ගැළපෙන දැනුම් සම්භාරයක් නේ මේකේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ භූමියේ මේ පළතුරක් හැදුනත් මේ ඉන්න මිනිස්සුන්ට සහ ඒ භූමියට ගැළපෙන පළතුරක් අපිට හැදෙන්නේ. ඒතකොට ගමේ තිබුණ නෙල්ලි ගෙඩියට පයින් ගහලා ඇපල් ගෙඩිය කාපු. සියවල කලට පයින් ගහලා නැත්තම් වෙන විඳි ගෙඩියක් හරි කාපු જાතියක් බිහිවිච්ච රටක් නේ. ඒතකොට මතක තියාගන්න මම මේ එක උදාහරණයක් කියන්නම්. මේ හොඳට බලන්න සජීව මහත්තයා දැන් හඳ මෝරන කාලේ එනකොට දැන් ඔය වෙසක් අපි ගමුකෝ දැන් ඉදිරියට වෙසක් එන්නේ. හඳ මෝරද්දී මේ ඔන්න අපේ කට්ටියට මේ සෙම් රෝග වැඩි. හැබැයි බලන්න ඔන්න ඔය හඳ මෝරලව සෙම් රෝග වැඩි කාලට මේකේ හැදෙන පළතුරු ටිකක් තියෙනවා. ඕන දැන් කෝන් හැදෙන්න පටන් ගන්නවා. නෙල්ලි හැදෙන්න පටන් ගනි. දැන් මේ ආම්ල තියෙන භෝග වර්ග දැන් ඔන්න හැදෙන්න පටන් ගන්නවා. පළතුරු වර්ග. දැන් අපි ආහාරයට ගන්න ඕනේ ස්වභාවික පරිසරය අපිට දායාද කරන මෙන්න මේ පළතුරු වර්ග. මතක තියාගන්න ඔය සෙම් රෝග සමනය කරන්න තමයි මේව හැදිලා තියෙන්නේ. හැබැයි දේශීය දැනුම නැත්තම් මේ හෙළ ශාස්ත්‍ර හෙළ මිනිස්සුන්ගේ දැනුම් සම්භාරය නැතිවීමේම ප්‍රතිඵලයක් තමයි අපි ඒවට පයින් ගහලා අපි මවාගත්ත පුහු මාන්නයක් තියෙන ලෝකයක ජීවත් වෙන එකක් නේ තියෙන්නේ. දැන් සමහර විට මම මේක කිව්වත් මේකට කතන්දර 1000ක් කියන පිරිසක් ඉන්නවා. හැබැයි එයාලා අත්හදා බලන්නේ නැහැ. මේව බලන්නේ නැතුව නිකන් ඔන්න ඔය ඒ තරමට මිනිස්සු මොකද වෙලා තියෙන්නේ? යාන්ත්‍රිකත් වෙලා ඒ වගේම මේ අපි අර කියන්නේ පුහු මාන්නයක් තියන් ඉන්නවා. මම තමයි දන්නේ කියන කාරණාවට ඇවිල්ලා තියෙනවා. මොකද මේ හෙළ අතීතයේ තුල මිනිස්සුම බිහි කරේ මේ භූමියත් එක්ක බලපාන සාධකවලට නැත්තම් මේ අහිතකර දේවල් වලට පිළිතුරක් විදියට. හැබැයි ඒකට පයින් අහන જાතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට එකක් තමයි මේ තිබුණ අධ්‍යාපන ක්‍රම හෝ වේවා මොනියම් හෝ ක්‍රමයකට මිනිස්සුන්ට තිබුණ අවබෝධයේ ස්වභාවයත් එක්ක මම චෝදනා කරනවානේ මම මේ පැහැදිලි කරන්නේ මේක හේතුව. එතකොට මෙතනට එන කෙනෙක් අපි ඉස්සෙල්ලාම අරගෙන ඔහුගේ රෝගී තත්වයක ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඌට මේ අභ්‍යාස කරගන්න අපහසු කෙනෙක් නම් අපි ඔහුගේ ශරීරය ඉස්සෙල්ලාම නිර්මාණය කරනවා මේ අංගන් ශිල්පේ හදාරන්න සුදුසු විදියට. ඒ ශරීරය නිර්මාණය කරලා තමයි අපි ඔහුට මේ ශිල්පේ දෙන්නේ. ඔන්න ඔය ශිල්පේ මුලින් දෙනවා ශාස්ත්‍රයට කලින්. ඒකට හේතුව තමයි අද වෙනකොට ගොඩක් කලකට අපි හරි ආසයි ශිල්පයක් ඉගෙන ගන්න ශාස්ත්‍රයට වඩා. මොකද අපි ටක් ගාලා ප්‍රායෝගිකව පේනවා මේ අතෙන් පයින් ගහන ඒවා ආයුධ වලින් ගහන ටිකට. එතකොට අපි මේ අංගම් කොටස තමයි මේ ශාරීරිකව අපි පුරුදු කරන්නේ මේ අංගම් ටික උගන්වනවා. පාහරම තියෙනවා, මුෂ්ටි පහරවල් තියෙනවා. ඊළඟට ශරීරයේ දැන් මුලින්ම අපි කරන දේ තමයි සජීව මහත්තයා ඇඟේ හිරිගති අරින එක තියෙනවා. ඊළඟට ඇඟේ නම්‍යශීලීභාවය හදලා ඊළඟට බල වඩන අභ්‍යාස කියලා જાතියක් අපේ තියෙනවා. දැන් අපි සජීව මහත්තයා පොඩ්ඩකින් පෙන්නයි ඒ කොටස් ටික. මෙන්න මේ පැත්තෙන් අපේ තියෙන්නේ ඔය අංගම් පිටිය. මෙතන තමයි අපි කරන්නේ ඔය ඇදීමේ අභ්‍යාස සහ හිරියැරීමේ අභ්‍යාස කියන කොටස් ටික. ඊළඟට මේ පැත්තෙන් තියෙනවා මගේ මේ උඩු පිටිය කියලා අපි මෙතන මේ හඳුන්වන්නේ. එතන තියෙනවා අපි බල වැඩිීමේ අභ්‍යාස මේ ශරීරයක් තුල තියෙන අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරන. මේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරාම තමයි කෙනෙක්ට සතුර කොච්චර ශක්තිමත්ද සතුර කොච්චර ප්‍රබලයිද කියලා කියන කාරණේට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපේ ශරීරයේ ඇතුළේනුයි අපි මේ ශක්තිය උත්පාදනය කරන්නේ. මස් වලින් නෙමෙයි. ශරීරයේ අභ්‍යන්තරයෙන් ප්‍රාණවායුවත් එක්කයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඒතුළු මේ ප්‍රාණවායුව ශක්තිමත් කරනවා. දැන් මගේ භාෂාව චුට්ටක් වෙනස් ඇති. දැන් ඔබ මේකට වෙනත් නම් භාවිතා කරලා නැති. මේ ප්‍රාණවායුව ප්‍රාණ ශක්තිය කියලා අපි කියන්නේ මේ ප්‍රාණ ශක්තිය බලවත් කරනවා. මේ ප්‍රාණ ශක්තිය බලවත් වුණාම පහර දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට
අංගම් කොටසක් තියෙනවා. මම මේක ඔක්කොම කියන්න යන්නේ නැහැ. මොකද ඇවිල්ලා ඉගෙන ගන්න කොට තමයි මේ ටික යන්නේ. ඊළඟට තියෙනවා අපේ මේ ශිල්පයේ තුල ඉලංගම් කොටස කියලා જાතියක්. ඉලංගම් කියලා කියන්නේ ආයුධ හරඹ වලට මේ අංගම් සටන් ශාස්ත්‍රයේ ශිල්පයේ තුල එතන තියෙනවා දැන් අපි ගත්තොත් එimhe මොට ආයුධ ගණයට වැටෙන ඔය කලා කිරින්චි අංකිරින්චි වගේ ආයුධ ටිකක් අපේ තියෙනවා. ඊට අමතරව තියෙනවා ඔය රීට තියෙනවා. Tamanට වඩා හරි උසයි මේ රීට. ගොඩක් තැන්වල භාවිතා කරන අඩුයි රීට. ඒ රීට වෙනුවට ගොඩක් කලාවට මම දැක්ක යෂ්ටිය භාවිතා කරනවා. යෂ්ටිය කියන්නේ ඕනේ මේ අපේ නළලේ මේ බැම්ම වගේ බැම්ම ගන්නට වගේ එන්නේ. එතකොට ඊට වඩා ගොඩක් උස එකක් අපි රීට කියලා කියන්නේ. රීට යෂ්ටිය, කොට යෂ්ටිය, ඊළඟට මුගුර, බස්තම ඒ වගේම අපේ තියෙන විශේෂ ආයුධයක් කෑටාව. මේ කෑටාව කියන්නේ ඔය ගණයට වැටෙන එකක් අතීතේ භාවිතා කරලා තියෙනවා. මේක ගොඩක් ලස්සන සජීව මහත්තයා භාවිතා කරන්නේ මේ අපිට සාමාන්‍යයෙන් ආයුධයක් හොයාගන්න බැරි අවස්ථාවකදී වුණත් මේ කෑටාව කියන එක හරි පහසුවෙන් හදාගන්න පුළුවන් ආයුධයක්. ඒ වගේම ටිකක් දරුණු භාවය වැඩි. ටිකක් ම්ලේච්චයි කිව්වට කමක් නැහැ. මම මේක භාවිතා කරොත් සාමාන්‍යයෙන් අපි හිතනට වඩා අනිත් ආයුධයට වඩා මිනිසුන් මරන්න සහ වට්ටන්න විනාශ කරන්න සහ කෙනෙකුට සටන් ශිල්පියෙකුට කෑටාව අතේ තියෙන කෙනත් එක ටිකක් සටන් කරන්න අමාරු භාවයක් එනවා. මොකද කෑටාවෙන් එක පහරකින් ඇඟ ඇතුළට ලොකු හානි කරන එකක්. ඒක මම මේ වෙලාවේ පෙන්නන්නේ නැහැ. මම දන්න තරමට මේක අපිටම ආවේනික වෙලා දෝ තියෙන්නේ කියලා මට හිතෙනවා. මොකද කෑටාව මම දැකලා නැහැ කොහෙවත් තියෙනවා. මේ අපිටම තමයි තිබුණේ. අපේ ළඟ විතරමයි කෑටාව දැන් තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ළඟ තියෙනවා මේ කියුණු ආයුධ ගණයට එනවා. කිරින්චිය නැත්නම් මේ කිනිස්ස, සිරිය, ඒ වගේම ගියාම කඩුව, ඉලුක්කොලය කියන කඩුව තියෙනවා. ඊළඟට අර ලෙලෙන කඩුව නැත්නම් අර ලෝවරේ එහෙම නැත්නම් එතන කඩුව කියලා කියනවා. මේකට ගොඩක් නම් වලින් හඳුන්වන කඩුවක් තියෙනවා. ඒකේ කඩුව එකපාර තියෙනවා සජීව මහත්තයා 3ක් 5ක් 7ක් ඒ විදිහට තියෙන මේ ඉන වටා ඔතාගෙන යන්න පුළුවන් කඩුවක් තියෙනවා. ඉතින් මේ විදිහේ කැපෙන ආයුධ අපි ළඟ තියෙනවා. ඒ වගේම තමයි හෙල්ල වර්ග කිහිපයක් අපේ ළඟ තියෙනවා. ඊට අමතරව තමයි චක්‍රායුධ ගණයට වැටෙන ඒවා. චක්‍රායුධ ගණයට වැටෙන ආයුධත් වර්ග ගොඩක් අපි ළඟ තියෙනවා. කණ්ඩි තලේ වගේ ආයුධ ගොඩක් අපි ළඟ තියෙනවා. මේ ඊළඟට මේ ළඟ ඉන්නකොට පහර දෙන සටන් මුද්ද විශේෂයි. සටන් මුද්ද මේ සටන් මුද්ද වගේ දේවල් අපේ ළඟ ශිල්පදාරියෙකුට ඉගෙන ගන්න පුළුවන් ඊළඟම් යටතේ. ඉතින් මේ විදිහේ මහා ආයුධ සම්භාරයක් තියෙනවා. දැන් මේ ඔක්කොම මේ වෙලාවේ මම කියන්නේ. නමුත් මෙතනට ඇවිල්ලා හදාරන කෙනෙකුට මේ ආයුධ මේතර නොකී ආයුධ ගොඩක් තියෙනවා. ගුරුතුමා මම ඔබතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න ප්‍රතිපදා කිරීමක් කරලා. ඇත්තටම දැන් කොහොමද මෙතනදී දැන් හිතන්නකෝ මේක දැන් මේ අපි මේ කතාව අහන ටිකක් මේ ඉන්නවා මරමුස් කියලා අපි කියන්නේ වගේ කොල්ලෙක් අහගෙන ඉන්නවා මේ. ඔව්. එතකොට දැන් එයාට ඕනි වෙනවා මේක ඉගෙනගෙන මේ මනසක අරමුණ තියෙන්නේ මේක ඉගෙනගෙන පාර දෙන්න. කොහොමද ඒ වගේ කෙනෙක්ව හික්මවන්නේ මෙතනදී? මට අන්න ඒක තමයි දැනගන්න ඕනේ. සජීව මහතා සාමාන්‍ය සටන් ශිල්පයකට එන්නේ මේ කෙල ශාස්ත්‍රයක් ආරක්ෂා කරන්න සහ මේ හරහා මේ සමාජයට ලොකු සේවයක් කරන්න කියලා එන පිරිස බොහොම අතලොස්සයි. ඔබගේ ප්‍රශ්නේ හරි වටිනවා. මොකද මේ අංගම් ශිල්පයට ගොඩක් කලකට අතුල් වෙන්නේ කෙනෙකුට ගහන්න පුළුවන් මේ අංගම් ශිල්පේ හරහා අපේ නිල ශාස්ත්‍රය තියෙනවා. මේ නිල වලින් ගහන්න පුළුවන් සජීව මහත්තයා නිල පහර දුන්නාම ඇත්තටම අල්ලන්න බෑ. සමහරට කෙනෙක්ට වග්ගොඩ මරක් ඇදේ, ප්‍රෙෂර් ඇදේ, heart attack ඇදේ මොන හරි වෙන අසනීපකින් තමයි මේ යන්නේ. එතකොට මේ පහර දීමක් මේ වර්තමාන විදිහට මේ ඔප්පු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වාගේ කොටස් නිසා සහ මේක මාරාන්තික සටන් කලාවක් ඉතින් ලෝකෙ බිහි වෙන්නේ. ඔව්. එතකොට මේක ඒකනේ ටූර්නමන්ට් දාන්න නැත්තේ. දැන් කට්ටිය ගොඩක්ලාට අහන ප්‍රශ්නයක් ඒකට හොඳ උත්තරයක් මේක. මේ ගොඩක්ලාට අහනවා මේ එච්චර අංගම් ශිල්පීන් දක්ෂයි නම් ඇයි ටූර්නමන්ට් එන්නේ නැත්තේ? අපිත් එක්ක ටූර්නමන්ට් එන්න කියලා. ඇත්තටම hina යන කාරණාවක්. ඒකට හේතුව තමයි මේ ඔවුන් ඒ පිළිබඳව තියෙන අවබෝධය හරි අල්ප කාරණාවක් තියෙන්නේ. මේක ඇවිල්ලා මේ රජිය මාත හදාගන්න ඉස්සර රාජ්‍ය හමුදාවටනේ. එතකොට මේක තනිකරම සතුරා විනාශ කරන්න විතරයි හදලා තියෙන්නේ. එතකොට මේකෙන් දෙන පහරකින් එක්ක සතුරා ආබාධිත පත්‍රපත් කරනවා. එහෙම නැත්නම් මේ මරණයටපත් කරනවා. දැන් සජීව මහත්තයාගේ ප්‍රශ්නට උත්තරේ. ඒ තමයි අපි ළඟට එන්නේ ගොඩක් දෙනෙක් එහෙම තමයි. ඒ එන්නේ කෙනෙක්ට ගහන්න බලාගෙන. එහෙම නැත්නම් අනාගත කෙනෙක්ට ගහන්න. හැබැයි මේ ශිල්පයේ මේ උගන්න ගුරුවරුන්ගේ ලක්ෂණයක් තියෙනවා. මම රජීව මහත්තයාට මුලදී කිව්වා මේ ශාස්ත්‍රය කියලා එකක් උගන්වනවා කියලා.
මේ උගන්වන ගුරුවරයාට මේ ශිල්ප ශාස්ත්‍රය බැරි වුණාම ඔන්න එහෙම කෙනෙක් නිර්මාණයක එළියට දානවා. එහෙම වුණාම තමයි සමාජයට ගින් ගහලා ලෝක ප්‍රශ්නයක් හැදෙන්නේ. හැබැයි මේ ශිල්ප ශාස්ත්‍රය තුලින් අපි දන්නව ඇවිල්ලා අපිට කතා කරන ශිල්පධාරියා කවුරු වගේද කියලා. එකක් තමයි දේහ ලක්ෂණ ශාස්ත්‍රය. දෙවෙනි එක දැන් සජීව මහතා දන්නවා ඇති අපි බුලත් අතක් අතට ගන්න. සජීව මහතා මේ බුලත් කියලා කියන්නේ මේ බුලත් විට කන්න ගන්න જાතියක් නෙමෙයි. මේක විට කන්න ගන්නවා. හැබැයි මේ බුලත් අත අපි ගන්නේ ගුරුවරයාට විට කන්න දෙන්න නෙමෙයි. දැන් බොහෝ විට තුන ගුරුනාන්සට විටක් කන්න බුලත් ටිකක් කරන් තමයි මේ ගිහින් පූජා කරන්නේ. එහෙම නෙමෙයි මේ බුලතක් ගත්තට පස්සේ අපි ওই බුලතෙන් ඔයාව මනිනවා. සජීව මහත්තයා මට මේ බුලත් අත දෙනවා නම් සජීව මහත්තයා මේ බුලත් කොලේ හැඩය, බුලත් කොලේ පාට, මේකේ නාරටි තියෙන විදිය, මේකේ මේ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ ෂයින් එක කියලා. නැත්තම් මේ දිලිසීමේ ස්වභාවය සහ දිලිසෙන්නේ නැති ස්වභාවය. හරි. මේකේ තියෙන කඩතොළු තියෙනවා. හරි. ඒ කඩතොළු හැදෙන විදි තියෙනවා. සමහරට මේක මේ පණුවෙක් දලබුවෙක් කරා වෙන කඩතොළු තියෙනවා. ස්වභාවික හැදෙන කඩතොළු තියෙනවා. එතකොට මේ බුලතෙන් පවා අපිට පුළුවන් කෙනාව තේරුම් ගන්න. දැන් මම ඒකයි කිව්වේ මේ තාම්බුල ශාස්ත්‍රය කියන එක දැනගෙන ඉන්න ඕන. දැන් මේවා නොදන්නකමනේ මේ අද අපේ සමාජ විනාශ වෙලා තියෙන්නේ. එතකොට මේ ඊළඟට බුලත් හෙප්පුවක් හදන්න දුන්නාම දැන් සජීව මහතා දැකලා තියෙනවද සමහර තැන් වලට ගියාම මේ ලෙඩ බෙහෙත් ගන්න ගියාම පැරණි හෙල වෙදකම තියෙන තැනකට මේ බුලත් කොලයක් අරන් මේ රවුමක් හදනවා. එකපාරක් මේක ගොට්ටක් හදනවා ඒ වේද මහත්තයා. ඒ ඔයා හිතන්නේ මේක කම්මැලිකමට මේ මිනිස්සු මේක කරන සමහරට පුවක් කැලි දෙකකුත් දාලා හරි මේකලා තියා ගන්නවා. සමහරට අරගන්න දෙනවා මේ එන ලෙඩාට. දැන් මේ හරහා කරන්නේ අපි මේ එන කෙනාව මනින එක තමයි කරන්නේ. මේකේ මනින එක කරන්නේ මේක තේරුම් ගන්න මේ අමුතු ශිල්ප ශාස්ත්‍රයක් මෙතන තියෙන්නේ. එතකොට මේ සියලු ශාස්ත්‍රයන් දැන් මම මේ කියනවා මම කියලා දෙනවා කියන්නේ. දැන් මම මෙතන කියලා දෙන්නේ නැති දේවල් මම මෙතන කියලා දෙන්නේ නැහැ. හැබැයි ඉතින් මතක තියාගන්න තව කාරණයක් තියෙනවා මට සමහර කට්ටිය ඔය යෝජනා එනවා මට මේ එහෙම වුණොත් තාම්බුල ශාස්ත්‍ර විතරක් කියා දෙන්න බැරිද? එහෙම නැත්නම් මට දේහ ලක්ෂණ විද්‍යාව විතරක් කියලා දෙන්න බැරිද? එහෙම නැත්නම් මට රිට විතරක් කියලා දෙන්න බැරිද? එහෙම මෙහෙ උගන්වන්නේ නැහැ. කෑලි උගන්වන තැනක් නෙමේ. මෙතට එන කෙනෙක් අපි ළඟට ඇවිල්ලා යන කෙනෙක් නියම ශිල්ප ශාස්ත්‍රය හදාරුව කෙනෙක් වෙන්නේ. ඒ හින්දා අපි ගොඩක් වෙලාට කෑලි උගන්වන මේ අංගම් මඩුවක් නෙමේ. අපි එන හැමෝටම මේ ටික උගන්වනවා. හැබැයි මම කියන්න ඕනේ දැන් ඔන්න ඔය එන ශිල්පියා තේරුම් අරගෙන දැන් මෙතන මේ තව කාරණයක් තියෙනවා දැන් මෙයා මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා මේ ප්‍රාණවායුවේ තියෙන ගැටලුවක් මේ තියෙන්නේ හිරුක ශක්තිය සඳුක ශක්තිය ගත්තම මොහුට හිරුක ශක්තිය බලවත් වෙලා තියෙන්නේ එතකොට අපි කරන දේ තමයි මේ විසම වීම සම කරන්න ඕනේ ඒකට පුළුවන් අපි අභ්‍යාස වලින් බණ භාවනා වලින් සහ මේ ආහාරයෙන් කරන්න පුළුවන්. මේ කාරණා ටික තියලා මාස 6 යනකොට කවදාවත් එයාගින් ගහන්නේ නැහැ. දැන් මගේ ළඟ අපේ අංග ශිල්පීන් 200කට වැඩි ප්‍රමාණයක් මගෙන් හදාරනවා. එහෙම ගින් ගහන જાතියේ නැහැ. මේ ඒකට හේතුව තමයි එහෙම අරමුණු වලින් ආව පිළිස් ඇති ඉන්නවා. හැබැයි නමුත් ඊට පස්සේ එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද එයාට එකක් තමයි මනුස්ස ජීවිතේ වටිනාකම කියන එකත් තේරෙනවා. ඊළඟට තමයි අපි ඔහුගේ සිතවිලි හදනවා. එතකොට කවදාවත් එහෙම පහර දීමක් කරන්නේ නැහැ. එතකොට මේක ශාස්ත්‍රයක් විදියට මේ ඔහුගේ ළඟ තියෙන ඔහුට ඕන නම් පහර දෙන්න පුළුවන්. හැබැයි ඔහුට පහර දෙන්න තරම් එහෙම හිතක් දෙන්නේ නැහැ. ඌර ගති නැති වෙනවා. ඕක තමයි තියෙන කාරණාව. ඔන්න මම ඔබේ පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබගේ දරුවා මේ වෙනකොට සමහරක් විට මොකක් හරි දෙයකට ඇබ්බැහිවීමක් වෙන්න පුළුවන්. නැත්නම් මේ ඔබ අනාගතේ බියක් තියෙන්න පුළුවන්. ඔය දැන් තියෙන හැම පැත්තෙම පොඩි දරුවෝ වට කරගෙන ඉන්න මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම. ඔන්න ඔබට අපොඩි අවස්ථාවක් තියෙනවා. පුළුවන් නම් එක්ක ඇත්තට මේක මෙහෙම කියන්න බෑ. ඔබේ දරුවා වාසනාවන්තයෙක් නම් පුළුවන් නම් හෙළ ශාස්ත්‍රය උගන්වන්න. ඔබට සෑහෙන දෙයක් සෑහෙන සතුටක් විඳින්න පුළුවන්. මම ආපහු වෙනවා මාතෘකාවට. ගුරුතුමාවන් මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න මට ඇහුණා ඔබතුමාගේ වචනයක ඌරගතිය. මොකද්ද මේ ඌරගතිය? සජීව මහත්තයා මෙහෙම මේ ඌරගතිය දැන් සාහිත්‍යයනවා ඌරගතිය ඇති මිනිසුන් කියලා.
දැන් මේ ඌර කියන වචනේ මම ඔබට මේක පැහැදිලි කරගන්න ඕන නිසා ඒක කිව්වේ. මේ ඌර ගති කියලා අතීතය තුල කිව්වේ මේ ඔය ඉස්සල සජීව මහත්තයා මගෙන් අහනවනේ දැන් තව කෙනෙකුට ගහන්න බලාගෙන ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් සමාජයට හානියක් කරන්න ඔහුගේ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් වැඩක් කරන්න තනික් කෙන අභිබවා යන්න. අංගන් ශාස්ත්‍රයේ මෙහෙම දෙයක් තියෙනවා මේ සජීව මහත්තයා. අංගන් ශිල්පේ ප්‍රගුණ කරපු හරියට ප්‍රගුණ කරපු කෙනෙක් තව අංගන් ශිල්පියෙකුට හෝ අංගම් ගුරුකුලයකට අපි අභියෝග කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒකම තමයි අංගම් ශිල්පියාගේ තියෙන විශේෂත්වය. මොකද මේ අංගම් කියලා කියන්නේම මේ එකම ශාස්ත්‍රයක්. මේක වර්තමාන වෙද්දී කණ්ඩායම් කීපයකට කඩාගෙන ගිහිල්ලා කණ්ඩායම් කීපයක් තුල උගන්වනවා. මම මේ කියන්නේ අංගම් හරියට උගන්වන කණ්ඩායමක වලට මම මේ කියන්නේ. ඒතර අංගම් ශාස්ත්‍රය හරියට කරනවා නම් එයාලත් මේ අපේ තිබුණ අංගම් ශාස්ත්‍රයෙන් එහෙම බෙදී ගිය කොටස්. ඒක අපිට කොයි වෙලාවකවත් අපේ තිබුණ අංගම් ශිල්පියෙකුට අපි අභියෝග කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒත් අපේ කෙනෙක්. සමහර විට ඒ අංගම් ශිල්පය අපි දැකලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඉගෙන ගන්න අංගම් ශිල්පේ නම් ඒ මේ හෙළයට උරුම වෙච්ච අංගම් ශිල්පේ. අපි දන්නවා අර පස්සේ කාලේ මේ විවිධ ආක්‍රමණකත් එක්ක මේ අංගම් ශිල්පයෙන් ලංකාවේ එහෙම යන්න ඇති කියලා විශ්වාස කරනවා. නමුත් ඒත් එක්කලා ඔවුන් ඉන්නවා. එතකොට මේ එහෙම තව කෙනෙකුට අපි අභියෝග කරන්නේ නැති ස්වභාවයක් එනවා. ඉතින් අතීතයේ තුලත් එහෙම අංගම් ශිල්පයේ තව අංගම් ශිල්පියෙකුට අභියෝග කරේ නැහැ. ඉතින් මෙහෙම අභියෝග කරනවා නම් ඔහුට තිබුණේ නරක ගති ගුණයක්. තමන්ගේ වර්ගයාට තමන්ගේ කෙනාට විරුද්ධව තමන්ගේ පුහු මාන්න ඉස්සරහට දාගෙන නැගිටින්න. මට පුළුවන් මම තමයි මේ මහා జగත කියලා මේ තමන්ගේ කෙනාට අභියෝග කරගෙන නැගිටින ස්වභාවයක් නේ. මෙන්න මේ ගතියට කියන්නේ ඌර ගතිය කියලා. පොඩි බාධා කිරීමක් කරන ගුරුතුමා. ඒකට ඌර ගතියයි ඌර වලයි අතර මොකක්ද සම්බන්ධයක් තියෙනවා? තියෙනවා. පැහැදිලිවම තියෙනවා. ඉතින් මේ ඌර ගතිය කියන්නේ අපි ඔය අංකුරු ගතිය කියලා නෝකර දැන් කියන්නේ. ඒ කියන්නේ මේ නොසන්ඩාල ගතිය. ඒ කියන්නේ කියන දේ අහන්නේ නැහැ. ටිකක් මේ සැරයි අනික් කෙනාට අභියෝග කරගෙන යන ගතියක්. ඉතින් සටන් ශිල්පයේ අතීතයේ තුලත් මෙහෙම මිනිස්සු බිහි වුණේ නැත්තේ නෑ බිහි වුණා. හරි කාලයකට දැන් සියවසක් තුල බිහි වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සියවස් දෙක තුනක් හරි යනකොට ඔන්න එක්කෙනෙක් බිහි වෙනවා. දැන් ඒ නිසා මේ ශිල්පේ හදලා තිබුණා. ඔහුව දමනය කරන්න ඕනේ. දැන් අර මං ඉස්සලා කියපු ටිකේ ශාස්ත්‍රීය අනුකූලව මේක දමනය කරගන්න බැරි ගුරුන් වහන්සලා ඉන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. මේ ශිල්පයේ විතරක් ගිය ගුරුන් වහන්සේ කෙනෙකුට බෑ. මේ ශාස්ත්‍රයත් හරියට ඉගෙන ගන්න එපා. අපි දැන් ගුරුන් වහන්සේ වුණත් හරියට වැඩේ ඉගෙන ගත්තේ නැත්නම් බෑනේ. එතකොට වෙන දේ තමයි මෙහෙම ඔහුට මෙල්ල කරගන්න බැරි කෙනෙක් වුණොත් එයා කරන දේ තමයි මෙන්න මේ ඌර ගතිය තියෙන කෙනෙක් නෙමෙයි. එහෙම ඌර ගතිය තියෙන කෙනෙක් අල්ලලා කියලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්නේ ඔය. මෙයාලා අල්ලලා මේ සටන් භූමියේ ඉඳන් ඔහුගේ ඌර ගතිය නැති කරන්න ඕනේ. ඒකට කරන්න ඕනේ විසෙන් විස නැසන එක. ඒකදි කරන්නේ ඔහුට දැන් ඔහුට මේ ශිල්පේ පුළුවන් කියලානේ මේ අභියෝග කරන්නේ. දඟලන්නේ. දැන් එහෙනම් ඒ ශිල්පයෙන්ම එයාට කොච්චරද පුළුවන් නේ කියලා පැහැදිලි කර දීමක් කරනවා. ඒකට කරන්නේ සාමාන්‍යයෙන් ගොඩට එන්න බැරි විදිහට වලක් හරනවා. මේක තමයි ඌරවල කියලා කියන්නේ. ඒ කියන්නේ දෙන්නෙකුට සටන් කරන්න පුළුවන් විදිහේ වලක්. මේක ඌරාවල නෙමෙයි. දැන් මං හිතන්නේ සජීව මහත්තයා මේ ඌරාවල කියලා දැන් මේක සමහර කට්ටිය කියන මේ ඌරාවල නෙමෙයි. ඕකේ නම තමයි ඌරවල. ඌරවල කියන්නේ ඔන්න ඔය නොසන්ඩාල ගති තියෙන නැත්තම් මේ ඌර ගති තියෙන මේ ශිල්පියෙකුට අංගන් ශිල්පියෝ මෙල්ල කරගන්න කරන වැඩක්. දැන් මේ ඌර ගති තියෙන මේ දෙන්න අරගෙන මේකට දාලා සටන් කරන්න දෙන්න. කනලා දුවන්න බෑ. ගුරුවරයා ළඟ ඉන්නවා. ඉතින් ගහගෙන අවසානේ මේ එක්කෙනෙක් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මේ ඌරවල කියන්නේ ඒකට ඌරවල කියන්නේ ඌරවල නෙමෙයි. මේක වැරදිද සමාජගත වෙලා තියෙනවා. මේකට කියන්නේ ඌරවල. ඌර ගති ඇති මිනිස්සුන්ගෙන් සාලා සටන් කරන ඌරවල තමයි මේකේ නම. මම හිතන්නේ පැහැදිලිද? ඔව් පැහැදිලි. එක දවසකට ඔබතුමා කිව්වා මම හිතන්නේ මේ පැරඩයිස් ඉන් වයිස් එකේ ගිය දේශනේ නිදහස් දවසේ ඒකේදී ඔබතුමා කිව්වා මේ ඌව වෙල්ලස්සේ හිටපු පිරිස සටන් කළේ ඇත්තටම කිව්වොත් ඒ මිනිස්සුන්ගේ තිබිච්ච හර පද්ධතිය විනාශ වීම වළක්වා ගන්න. ඇත්තටම මෙතනදී හර පද්ධතිය ඔබතුමා මේ මෙතෙන්ට ඉගෙන ගන්න නැයට උගන්වනවා. ඇත්තටම මම මේ ශාස්ත්‍රීය කියලා කිව්වේ ඒකයි. එතකොට මේ හෙළයක තිබුණා අමුතු ශාස්ත්‍රයක්. ඒකේ තිබුණේ හර පද්ධතිය කියලා මම ඔය වචනේ කියන්නෙම
මේ ඇත්තට මේ මිනිසුන්ට හරවත්ව හදපු මේ චර්යා පද්ධතියක් තියෙන. එතකොට මේ හර පද්ධතියට අනුව ඇත්තටම වැඩ කරනවා නම් සජීව මහත්තයා අද වෙනකොට මේ සමාජෙ මීට වඩා ලස්සනයි. මිනිස්සු හරි හික්මීමක් තියෙන මිනිස්සු ටිකක් බිහි වෙයි. එතකොට දැන් අපිට මේ සමාජ ගෞරවය දැන් මේ සියලු දේවල් නිර්මාණය වෙයි. දැන් නිකමට මේ හර පද්ධතිය කොච්චරද විනාශ වෙලා තියෙන්නේ කියලා මම පොඩි උදාහරණයකින් කියන්නම්. අපි වැඳලා තියෙනව නේද? ඔව්. සජීව මහත්මයා වඳිනකොට අපි දන්නවා අත් දෙක එකතු කරනවා. දැන් අහලා බලන්නකෝ දැන් මේ අපිට දැන් මෙන්න මෙහෙම අත් දෙක මෙන්න මෙහෙම එකතු කරලා අපිට වඳින්න කියලා දෙනවා. දැන් මේකේ ඇත්තටම හරිය මොකද්ද? දැන් මම දැක්කා පහුගිය කාලවල විවිධ සමාජ මාධ්‍ය හරහා යනවා ඔය මේ ඉස්කෝලයක් මුලින් පටන් ගන්නට ගුරුවරුන්ට මේ වදින එක එහෙම අපි කාට්ටියට වදින්න අවශ්‍ය නැහැ. මොකද මේ අපේ ළමයි දන ගස්සන්න ඕනේ නැහැ අනිකා ළඟ කියලා වගේ ගොඩක් දේවල් ඔය වගේ මේ සමාජ කතිකාවක් යනවා. මේ මම කියන්නේ ඒකට නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ හර පද්ධතිය අපි අවබෝධ කරගත්තේ නැති වුනහමනේ ওই ප්‍රශ්න ගොඩක් ගොඩ නැගෙන්නේ කට්ටියට. එතකොට මේ අත් දෙක එකතු කරලා වදින එකේ ලොකු හරයක් තියෙනවා. ඒක මේ භෞතික විද්‍යාත්මකවත් තියෙනවා, මනෝ විද්‍යාත්මකවත් තියෙනවා. ඒ කාරණේ කොහොමත් අපි ඒ වගේ පවා මේ පුංචි කාරණයක් ඒක. එතන මම මෙතනදි කියන්නම් එක කාරණයක්. එකක් තමයි ඔය හදන්නේ නෙළුම් පොහොට්ටුවක්. මේ අත් දෙක එකතු කරලා අපි මේ නෙළුම් පොහොට්ටුවක් හදලා අපිට හැම වෙලාවෙම නෙළුම් පොහොට්ටු නැහැනේ. ඒ නිසා මේ නෙළුම් පොහොට්ටුවක් හදලා ඒක තමයි මේ නළලේ තියලා වදින්නේ. හැබැයි මේ නෙළුම් පොහොට්ටු හදන කියලා කියන එකේ තව හරයක් තියෙනවා. ඒක මම නිකන් පොඩි ඉඟියක් දෙන්නම්. මොකද මම මෙතනදී සියලු දේවල් කියලා දෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ ඇඟිලි වල තුඩු ටිකක් තියෙනවා. මේ තුඩු පහම නිල පහක්. එතකොට මේ ඇඟිලි තුඩු එකතු වෙනකොට සිද්ධ වෙන කාරණයක් තියෙනවා. ඒ වගේම සජීව මහත්මයා මතක තියාගන්න මේ එකතු වෙන්නේ වම් අතයි දකුණු අතයි කියලා. එතකොට වම් අතේ තියෙන ಗುಣ විශේෂයක් තියෙනවා, දකුණු අතේ තියෙන ಗುಣ විශේෂයක් තියෙනවා. මේ වම් අතේ සහ දකුණු අතේ තියෙන මේ ಗುಣ විශේෂයත් එක්ක අපේ හිරුගේ ශක්තියයි සඳුගේ ශක්තියයි මේ ප්‍රාණ ශක්තියට කරන බලපෑමක් තියෙනවා. ඒ ඉන්හිහට මම මේව විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ ඒව ඉගෙන ගන්නව නම් ඇත්තටම අපි ළඟට ඇවිල්ලා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න කෙනෙකුට තමයි මේ වගේ ඇත්තටම අභ්‍යන්තරයේ ඇතුළාන්තයේ දක්වා ඉගෙන ගන්න පුළුවන්. ඇයි අපි මෙහෙම කරන්නේ කියලා. ඇත්තටම මම හරි කැමති ගුරුතුමා මේ ආහාර පද්ධතිය ගැන තවත් වැඩි දුරට දිගින් දිගටම තුමත් එක්ක කතා කරන්න. ඇත්තටම මේ වෙලාව ප්‍රශ්නයක් වෙනවා. මොකද බලන කෙනාට මේක ටිකක් දිග වැඩි ගතියක් එන්න පුළුවන්. හැබැයි ඒ හින්දා අපි මේක ඉදිරියේදී පියවරෙන් පියවර අංග සටන් කලාව ගැන අපේ හර පද්ධතිය ගැන ඒ හා බැඳිච්ච අනිත් දේවල් ගැන ඇත්තටම හෙලෝ කියන්නේ කවුද කියන දේ ගැන අපි ගුරුතුමත් එක්ක ඉදිරියේදී කතා කරමු. එතෙක් අදට මම නවතිනවා. හැබැයි ඔබට මම පොඩි ප්‍රශ්නයක් ඉදිරි කරනවා. ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවා හෙලෙක් කරන්න ඔබට ඒ දරුවට ඇත්තටම එයාගේ උරුමය ලබා දෙන්න වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට ඉදිරියට යන්න. හැබැයි හෙලයක් වුණොත් මේ හෙලේ තිබ්බ ශ්‍රේෂ්ඨතම දේවල් ඒ දරුවට හම්බ වෙනවා. එහෙනම් අදට මම ඔබෙන් සමු ගන්නවා. එහෙනම් ගුරුතුමා ආයිබෝවන්. ආයිබෝවන් සජීව. අපි ඊළඟ වැඩසටහනින් හම්බෙමු. මම සජීව චරණවස්තු.